කොහොමද කට්ටියටම ඔන්න අද අවුරුද්දකට පස්සේ YouTube වීඩියෝ එකක් channel එකට දාන්නයි යන්නේ. මේකත් කොහොම හරි අප්ලෝඩ් වෙද්දි කවද වෙයිද දන්නේ නැහැ. කමන්නේ මං හිතාගෙන ඉන්නවා කොහොම හරි මේක එඩිට් කරලා අද රෑ 12න් පස්සේ මං හිතන්නේ data unlimited නේ. පාන්දර ඒ data වලින් දාන්නම් කියලා කොහොම හරි. බලමු. හරි. අවුරුද්දකට පස්සේ සෙට් වෙන්නේ. ගොඩක් දේවල් කියන්න තියෙනවා. මොකද YouTube channel එකක් ගාදේට කියලා හැඳි ගෑවිලා තිබ්බේ. ඇත්තටම මම YouTube channel එක පටන් ගත්තත් මේ YouTube කරන්න ඕමනාට නෙවෙයි. අර මං ඒ ලෙවල් ඉවරලා ගෙදර ඉන්න කාලේ මං ආසාවට පටන් ගත්ත channel එක. හැබැයි ඊට පස්සේ කැම්පස් ගියා. කැම්පස් එක ඇතුලේ එකක් YouTube වීඩියෝ කර කර ඉන්න වෙලාවක් නෑ. අනිත් එක කැම්පස් එක ඇතුලේ වීඩියෝ කරන්න මට ලැජ්ජයි. මේ ඒ දෙක නිසා මට මොනවද දාන්න බැරි වුණා. දැන් ඉතින් අවුරුද්දකට පස්සේ මොන ආයෙම වීඩියෝ එකක් දාන්න යන්නේ. හොඳ වැඩේ කියන්නේ මම YouTube channel එක පටන් ගත්තේ නුවර book fair එකේ වීඩියෝ එකකින්. අද යන්නේ මේ අවුරුද්දේ නුවර book fair එකට. ඔන්න ඉතින් උදෙන්ම වැඩ පටන් ගත්තේ ගමේ සොඳුරු දසුන් බල බල. ගම වගේම ඉන්න මිනිස්සුත් සොඳුරු දහන්න එපා. හැමෝම ඉතින් එහෙම නෑ. ඔන්න නුවරට ගිහිල්ලා මම මුලින්ම කරේ දළදා මාලිගාවට යන එක. මොකද නුවරට ගියොත් අපි මුලින්ම කරන්නේ දළදා මාලිගාවට යන එකනේ. දළදා මාලිගාවට ගිහිල්ලා මල් පූජා කරලා තමයි මම දවස පටන් ගත්තේ. ඉතින් මේ සැරේ බුක් ෆෙයා එකට මට යන්න වෙයිද කියලා හිත ඉඳිද්දී මොකද ආර්ථික හේනියකට අහු වෙලා හැඳි ගෑවිලා තියෙන කාලයක්. ඒක නිසා මට මේ සැරේ මූල්‍ය ආධාර සැපයුවේ අපේ අක්කා. ඉතින් ඒක නිසා එයාට පුණ්‍යානුමෝදනාව. ඔන්න මේ සැරෙත් මහනුවර පොත්දැක්ම මහනුවර බුක් ෆෙයා එක තියෙනවා ජූනි 29 ඉඳලා ජූලි 5 වෙනිදා වෙනකන් සතියක් පුරාවටම මහනුවර කැන්ඩි සිටි සෙන්ටර් පරිශ්‍රයේදී. වෙනද තියෙන උඩ තට්ටුවේමයි තියෙන්නේ. මේ සැරේ එන්ට්‍රන්ස් ටිකට් එක රුපියල් 50ක් වෙනවා. ඕගලන් මේ ටිකට් එකක් ගත්තොත් දවස පුරා ඕනම වෙලාවක ඕන තරම් ප්‍රමාණයක් බුක් ෆෙයා එක ඇතුළට යන්නත් එළියට එන්නත් ඔයාලට පුළුවන්. ඉතින් ඒක නිසා ඕගලන්ට රුපියල් 50ක් වගේ පුංචි මුදලක් තමයි යන්නේ බුක් ෆෙයා එක ඇතුළට යන්න. ඉතින් මමත් ටිකට් එක අරගෙන බුක් ෆෙයා එක ඇතුළට ගියා. වෙනද වගේම තමයි අදත් මේ සැරේත් ගොඩගේ සාහිත්‍ය ප්‍රකාශකයෝ, මියසියස් ප්‍රකාශකයෝ, ගුණසේන ප්‍රකාශකයෝ, අකුර ප්‍රකාශකයෝ, ඊළඟට ග්‍රන්ථ ප්‍රකාශකයෝ වගේ ප්‍රකාශකයෝ රැසක් මේ සැරේ පොත් ප්‍රදර්ශනයත් එක්ක අත්වල් බැඳගෙන හිටියා. ඉතින් ඔයා කියවන්න ආස මොන විදිහ පොත්ද ඒ හැම විදිහ පොතක්ම මේ සැරෙත් බුක් ෆෙයා එකේ තියෙනවා. ඉතින් ඔයගලන්න ගිහිල්ලා කැමති තරම් පොත් තෝරලා ගන්න පුළුවන්. ඉතින් බුක් ෆෙයා එකේ වීඩියෝස් ටික මෙහෙම ප්ලේ වෙද්දී මම මේ සැරේ හිතුවා බුක් ෆෙයා එකේ තියෙන පොත්පත් ගැන කතා කරනවට වැඩිය බුක් ෆෙයා එකකට යනවා නම් යද්දි මොනවද ඇත්තටම ඔයගලන් කියන්නේ මොනවද ඔයගලන්ට උදව්වට ගන්න පුළුවන් ටිප්ස් ටිකක් කියන්න. පළවෙනිම දේ තමයි බුක් ෆෙයා එකට යනවා නම් ලෑස්ති වෙලා යන දවසක් ඒ වෙනුවෙන් ගත කරන්න. දවසක් කියන්නේ ඒ වෙනුවෙන් යන්න. වෙන වැඩ දාගෙන යන්න එපා. මොකද ඇතුළට ගිහලා හදිස්සියට දුවලා එළියට එන්න එහෙම ඉතින් අපරාධේ. මොකද පොත් තෝරනවා කියන්නේ හරි හිමීට බොහොම හිමින් කරන්න ඕන වැඩක් නේ. ඉතින් ඊළඟ එක තමයි මේකේ අපි ඉලෙක්ට්‍රික් පඩිපෙළෙන් උඩට ගියාට පස්සේ පැති දෙකක් තියෙනවා. ඉතින් මේ KCC එකේ උඩ තට්ටුව පුරාවටම කුටි තියෙනවානේ. එතකොට එක පැත්තක් බලලා ඉවර කරපුවාම ඔයගලන්ට මහන්සි. ඒක නිසා මැද්දේ පුටු දාලා තියෙනවා අර පොත් මොනවාද එලි දැක්වීම් වලට. ඉතින් ඔයගලන්ට පුළුවන් එක පැත්තක් හිමීට බලලා ඊටසේ පොඩ්ඩක් මහන්සි ඇරලා ඊට පස්සේ ඉතිරි පැත්තේ පොත් ටික බලන්න. ඉතින් මමත් කරේ එහෙමයි. මුලින්ම එක වටයක් පොත් ටික බලාගෙන ගියා. මොනවද තියෙන පොත් කියලා. ඊළඟට දෙවෙනි වටේදී මම මතක තියාගෙන ඉඳලා පොත් ඒ පොත් මං කැමති පොත් ටික සල්ලිවලට මිලදී ගත්තා. ඉතින් එතෙන්දී පොත් සල්ලිවලට ගද්දිත් පොඩි දෙයක් තියෙනවා. කොයිම වෙලාවකවත් පොතේ පිටකවරේ බලලා නම් පොත් ගන්න එපා. මොකද මම පොත් ගද්දිත් මට ඇහුණා සමහර කට්ටිය අයියෝ මේ පොත කැතයිනේ, මේ පොත නම් ලස්සන නෑ වගේ ඒවා කියනවා පොත් තෝරද්දී. ඉතින් එහෙම පොත් තෝරන්න එපා. පොත් කියවලා බලලා තෝරන්න. මොකද හේතුව වැඩි මුදලට තියෙන
ගණන් ඉහළ පොත් අපි දන්නා මේ දැන් පොත්තල ගාන ටිකක් වැඩිනේ. එතකොට මේ ළඟදී අවුරුදුවල රිලීස් වෙච්ච පොත් ගත්තොත් ඒවා ගණන් වලින් වැඩි. හැබැයි ඕගොල්ලන්ට ඕගොල්ලන් යන්නේ අතේ බජට් එකක් තියාගෙන නම් ඕගොල්ලන් හොඳ පොත් තියෙනවා ගණන් අඩුවට. මොකද සමහර පොත් තියෙනවා හොඳට කියවලා බැලුවොත් ඕගොල්ලන් හොයාගන්න පුළුවන් 2017 18 රිලීස් වෙච්ච පොත්. ඉතින් ඒ පොත් ගත්තොත් තනිකර කොවිඩ් වලට කලින්නේ. ඒ නිසා ගොඩක් ගණන් අඩුයි. ඔගලන්න මතක ඇති ෂර්ලොක් හෝම්ස් මුල් කාලේ පොත්තාවේ රුපියල් 375ට. ඒ වගේ පොතක් දැන් රුපියල් 900 ගාණක් වෙනවා මට මතක හැටියට. ඉතින් හිතන්නකෝ පොත්වල ගණන් ඉහළ පහළ ගිහිල්ලා තියෙන හැටි ඒකෙන්ම තේරුම් ගන්න පුළුවන් නේ. ඒතර අර ලොකු 375 පොතක් දැන් රුපියල් 900 ගාණක්. හැබැයි ඒ තරමෙම ඉස්සර තිබ්බ පොත් තියෙනවා රුපියල් 200 ගානට 300 ගානට තාම. ඉතින් ඔයගලන්න එහෙම පොත් මිලට ගන්න පුළුවන්. මම පොත් ගත්ත පොත් ටික තමයි මේ තියෙන්නේ. මේ සැරේ මම ගත්ත BB සමන් වික්‍රමාරච්චි මහත්මයාගේ, ඊළඟට රන් කුකුලෝ ඉගල ඇති සහ ගෝන්නු ජයසේන ජයකොඩි මහත්මයාගේ, ඊළඟට ගජමුතු ලලිතා සෝමතිලක මහත්මියගේ, ඊළඟට මගේ ස්වර්ණ පුස්තක පොත් එකතුවට ඕන මම එකතු කරගත 2025 ස්වර්ණ පුස්තක සම්මානය දිනපු චන්ද්‍රරත්න බණ්ඩාර මහත්මයාගේ පියාසර සමය පොත, ඊළඟට අරටුව නැති ගස් නොයල් වැලි කලගේ මහත්මයාගේ. ඔන්න ඉතින් ඊට පස්සේ හැමදෑමත් වගේ මම නැවතුනේ බුක් ෆෙයා එකේ කැටපත් පවුර ගාව. ඉතින් බුක් ෆෙයා එකෙන් එළියට එන්න කලින් මට හිතිච්ච දේ මම කොලේක කුරුටු ගාලා කැටපත් පවුරේ අලවලා ආවා. ඉතින් ඕගොල්ලොනුත් ගියොත් අනිවාර්යෙන්ම ඕගොල්ලන්ට හිතෙන දේ කැටපත් පවුරට ලියලා එන්න. මොකද මම තව කෙනෙක්ව කියවුවා වගේම මාව තව කෙනෙක් කියවුවා වගේම ඔයාවත් කියවන්න මේ ලෝකෙ කොහේ හරි මිනිස්සෙක් ඇති. එහෙමනම් ඔන්න තවත් දවසක තවත් ෆ්ලොග් එකකින් හමු වෙනකම් මම නවතින්නම්. අනිවාර්යෙන්ම මේ සැරේ කැන්ඩි බුක් ෆෙයා එකත් එක්ක එකතු වෙන්න.